අයිබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා සියලු දෙනාම. ඔන්න අදත් මම ඔයාලට රචනාවක් අරගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. අද අපේ රචනා මාතෘකාව තමයි ගස්වැල් සුරකිමු. ඉතින් ආදරණීය දුවේ පුතේ, ගස්වැල් කියලා කියන්නේ අපේ මේ පරිසරයේ තියෙන වටිනාම දෙයක්. ඉතින් පෘථුවියේ පැවැත්මට ගොඩාක් ඉවහල් වෙන දෙයක් තමයි මේ ගස්වැල් කියලා කියන්නේ. මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් මේ ගස්වැල් අවශ්‍ය කරනවා. අපි පළවෙනි වාක්‍ය මේ විදිහට ලියමු. ගස්වැල් යනු පෘථුවියේ පැවැත්ම සඳහා ඉතා වැදගත් ජීවීන් කොටසකි. ඉතින් ගස්වැල් වලින් අපිට ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. ගස්වැල් වල ප්‍රධාන කාර්යභාරය තමයි සත්තුන්ට නැවුම්, පිරිසිදු ඔක්සිජන් සහිත වාතය ලබා දීම. ඉතින් අපි දෙවැනි වාක්‍ය මෙහෙම ලියමු. සත්වයින් වෙත පිරිසිදු ඔක්සිජන් වායුව ලබා දීම ගස්වැල් වල ප්‍රධාන කාර්යභාරය වේ. ඉතින් මේ ගස්වැල් මිනිස්සුන්ට සෙවන ලබා දෙනවා, ආහාර පාන ආදිය ලබා දෙනවා, ඖෂධ, ඒ වගේ ගොඩාක් දේවල් අපිට මේ ගස්වැල් වලින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සතුන්ටත් සෙවන ලබා දෙනවා, ආහාර ලබා දෙනවා. සතුන්ගේ නිවහන වන්නේත් මේ වනාන්තරවල තියෙන ගස්වැල්. ඉතින් ඒ විතරක් නෙමෙයි, මිනිස්සුන්ට ආදායම් මාර්ග හොයාගන්න, මේ වාසස්ථාන සාදා ගන්න, ඒවටත් මේ ගස්වැල් උදව් වෙනවා. අපි ඊළඟ වාක්‍ය මෙහෙම ලියමු. මිනිසාට මෙන්ම සතුන්ටද වාසස්ථාන සාදා ගැනීමටත් ආහාර හා ඖෂධ ආදිය ලෙසත් ගස්වැල් බෙහෙවින් උපකාරී වේ. ඉතින් දුවේ පුතේ, මිනිස්සු මේ ගස්වැල් විනාශ කරලා වනාන්තර විනාශ කරන නිසා අපේ පරිසරයට ලොකු පාඩුවක්, හානියක් සිද්ධ වෙනවා. ඉතින් අර කියමනක් තියෙනවනේ, එක ගහක් කැපුවොතින් අපි ඒ වෙනුවට ගස් 100ක්වත් හිටවන්න ඕනේ. ගස් කපා වනාන්තර විනාශ කිරීම වෙනුවට අලුතින් ගස්වැල් සිටුවීම අපගේ යුතුකමයි. ඉතින් අපිට මේ ගස්වැල් කපලා වනාන්තර විනාශ කරන අයට දඬුවම් දෙන්න පුළුවන්. ඒ අය වෙනුවෙන් නීති පනවන්න පුළුවන්. ඉතින් අපේ ගෙවත්තේ ඉඩ තියෙන විදිහට අපිට පුළුවන් ගස්වැල් සිටවන්න. තම ගෙවත්තේ මෙන්ම පොදු ස්ථානවලද ගස්වැල් සිටුවීම පරිසරයට කරන අගනා මෙහෙයකි. ඉතින් අපිට පරිසරය සුරකිමු කියන මාතෘකාව යටතේ තවත් ගොඩාක් කරුණු දාලා මේ රචනාව තවත් ලස්සනට ඔයාලට නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් ඔයාලගේ යහළුවන්ට බලන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ නරඹන්න අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.